ගැන හොඳට දන්නවා. මෙන්න මේ ගෑණි හැම තැනකම යන මහ ජරා ගෑණියෙක්. ඔයාලගේ පාටි වලට මේ වගේ ගෑනු ගෙන්න ගන්න ලැජ්ජාවක් නැද්ද? හැබැයි මෙයාගේ මෙනු එකේ නම් කෑම ජාති නෙවෙයි තිබුණේ. එයාම තමයි මෙනු එක. මෙයා VIP ළඟට ගිහලා තමන්ව විකුණනවා. එතකොට මෙයාගේ හස්බන්ඩ්ට ලොකු ඩීල් හම්බ වෙනවනේ. මෙන්න මේ ගෑණි හැම තැනකම යන මහ ජරා ගෑණියෙක්. ડોક્ટર කුණාල් මේ වගේ ගෑණියෙක් තමුන්ගේ සොසයිටි එකේ හරි තමුන්ගේ ගෙදර හරි තියාගත්තොත් ඔයාගේ ගෞරවයට මොකද වෙන්නේ? හැබැයි මෙයාගේ මෙනු එකේ නම් කෑම ජාති නෙවෙයි තිබුණේ. එයාම තමයි මෙනු එක. මෙයා VIP ළඟට ගිහලා තමන්ව විකුණනවා. එතකොට මෙයාගේ හස්බන්ඩ්ට ලොකු ඩීල් හම්බ වෙනවනේ. ડોક્ટર කුණාල් තමන්ගේ ගෞරවය තියෙන තමුන්ගේ අතේමයි. මේ වගේ ගෑණියෙක් තමුන්ගේ සොසයිටි එකේ හරි තමුන්ගේ ගෙදර හරි තියාගත්තොත් ඔයාගේ ගෞරවයට මොකද වෙන්නේ? මෙයා VIP ළඟට ගිහලා තමන්ව විකුණනවා. එතකොට මෙයාගේ හස්බන්ඩ්ට ලොකු ඩීල් හම්බ වෙනවනේ. මේ වගේ ගෑණියෙක් තමුන්ගේ සොසයිටි එකේ හරි තමුන්ගේ ගෙදර හරි තියාගත්තොත් ඔයාගේ ගෞරවයට මොකද වෙන්නේ? මෙන්න මේ ගෑණි හැම තැනකම යන මහ ජරා ගෑණියෙක්. ඒක තමයි ඇත්ත. නන්දිනේ විකාර කරා හොඳටම ඇති. දැන් නම් සීමාව පැනලායි තියෙන්නේ. එනවා යන්න ගෙදර. නේ රාජ්දීප් මං කවදාවත් ඔයාගාවට එන්නේ. ඔයා දැන් මගේ ජීවිතේ නෑ. මං කවදාවත් ඔයාගාවට එන්නේ. නන්දිනී ආව බේරගන්න එපා. ඔයාලා මං වෙනුවෙන් මෙච්චර කල් ගොඩක් දේවල් කරානේ. තව එක දෙයක් කරන්න. මට යන්න දෙන්න. රාජ්දීප් කියපු හැම දෙයක්ම හරි. මං හොඳ කෙනෙක් නෙවෙයි. මං කාගේ ළඟට ගියා. ඒ කෙනාගේ ජීවිතේ විනාශ වෙනවා. නන්දිනී මොලිට වෙච්ච දේ. ඔයාටයි මොලිටයි තමන්ගේම ගෙදරදී මං නිසා ජරා කතා අහන්නත් සිද්ධ වුණා. මට යන්න වෙලාව හරි.
එතකොටයි මේ හැමදේම ඉවර වෙන්නේ. කාගේ දේවල්ද විශ්වාස කරන්නේ නන්දනී? අර රාජ්දීප්ගේද? ඔයා කියන්න කලින් මං හොඳටම දන්නවා මේක යාගේ ප්ලෑන් එකක් කියලා. කවුද ඔයාට කිව්වේ වාගෙන් කිසිම වැඩක් නැහැ කියලා? ඔයා එහෙ ආවට පස්සේ ඔයා මොලේ දිහා දැක්කද? එයා කොච්චර සතුටින් ඉන්නේ? එයා ওই විදිහට සතුටින් ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ. ඇත්තම එයා මොකකට හරි දුක් වෙනවා නම් දුක් වෙන්නේ ඒ ඔයා වෙනුවෙන්. ඔයා ගැන ගොඩක් හිතන නිසායි. නන්දනී හිතට ධෛර්ය ගන්න. ඔය රාජ්දීප්ගෙන් කොහොමද ගැලවෙන්න බලන්න. ජීවිතේ අලුතෙන් හිතන්න. එතකොට මිනිස්සු කියනවා එඩිටර් කෙනෙක් කියලා. නෑ. මට දැන් යන්න වෙනවා. ඔයා ගියාට පස්සේ මෝලිට දුකක් දෙන්නේ නැද්ද? මෝලි ඔයාට ගොඩක් ආදරය කරනවා නන්දනී. රාජ්දීප් එපා වෙලා ඔයා එයා නිසා මැරෙන්න යනවා. ඔයාට මෝලි නිසාවත් ජීවත් වෙන්න උත්සාහ කරන්න බැරිද? නන්දනී ජීවිතේ ඔය තරම් හැල්ලුවට ලක් කරන්න එපා. මම ડોක්ටර් කෙනෙක් ඕන තරම් පේෂන්ස් ලව දැකලා තියෙනවා. මොහොතක් හරි ජීවත් වෙන්න බලන්න. ඔයාගේ වටිනා ජීවිතේ ඔහොම නැති කරගන්නවද? නෑ නන්දනී ඔයා තේරුම් ගන්න. ජීවිතේ තියෙන ප්‍රශ්න හින්දා පෙරදිලා කෙනෙක් ඔය වගේ දේවල් කරගන්න හදනවා නම් එයාට සමාව දෙන්න පුළුවන් නන්දනී. ඒත් මේක හරි අපරාධයක්. දිවිනසා ගන්න එක වැරදි. බලන්න මෝලි වහින්ද අරේ රණ්ඩු කරගන්නවා. ඔයා ඔයාගේ ජීවිතේ නැති කරගන්න හදනවා. අද ඔයා ඔයාගේ තීරණය ගත්තොත් නන්දනී එතකොට මෝලි තමයි පරාද වෙන්නේ. ජීවිතේ ඔයා ඔච්චර සැහැල්ලුවෙන් හිතන්න එපා. මේ ජීවිතේ ගොඩක් වටිනවා. මිනිස්සු කිසිම වැඩකට නැති දේවල් වලින් උනත් ලස්සන නිර්මාණ කරනවා. ඉතින් මේක ඔයාගේ ජීවිතේ නන්දනී. මේක නිකන් අපතේ යවන්න එපා. කො දෙන්න. ඔයාගේ අත මට දෙන්න. නන්දනී එක පාරක් මන් දිහා බලන්න. නන්දනී මේ බලන්න. good. ඔයාගේ අත දෙන්න. දෙන්න. නන්දනී බලන්න මන් දන්නවා මේක ලේසි නැහැ කියලා. ඒතෝ දුක් වෙන්න එපා. අපි ඔක්කොමල මොහොත් එක්ක. මෝලිත් ඔයා එනකම් බලාගෙන ඇති. මමත් ඔයත් එක්ක ඉන්නවා. ඔහොම නිකන් පරාජි බාර ගන්න එපා නන්දනී. නන්දනී අත දෙන්න. මට දැන්වත් ඔයාගේ අත දෙන්න. good. අත දෙන්න. කියන දේ අහන්න. ඔයා හොම කරන්නද හිතන් ඉන්නේ? Very good. ඔයා ඒ වෙලාවේ යාට ලැජ්ජ කරපු විදිහට ඔය ගෑණි කොයි වෙලාවක හරි අනිවාර්යෙන්ම එයාගේ හස්බන්ඩ් ළඟට එනවා. වෙන කොහෙ යන්නද? ඒක නෙවෙයි ડોක්ටර් මහේන්ද්‍ර. මට ඒ ගැන තව විස්තරතෝ දැනගන්න ඕනේ. තව මොනවා කියන්නද? නන්දනීට කොච්චර ලැජ්ජා කළාද කියනව නම් අන්තිමට මටයි ලොකුම ලැජ්ජාව වුනේ. අර ડોක්ටර් මෝලිගේ අත හරිම සැරයිනේ. අනේ මහේන්ද්‍ර මහත්තයෝ මේකනේ ඉතින් අපිට ලොකු වාසියක් ගන්න නම් මේ ඔය වගේ පොඩි පොඩි දේවල් විඳ ගන්න වෙනවා. ඔයා ඕන තරම් වන්දි ගන්න ඔයාගේ පැකේජ් එක ඔයාගේ ළඟටම ආවට පස්සේ. ඒක නෙමෙයි මට ඔයා කියන්න මේ නන්දිනී කොහොමද ඒ වෙලාවේ හිටියේ?
නිකන් වැඩකාරයෙක් වගේ ඇවිද ඇවිද ඉන්නේ නැති නේද? මට නම් එහෙම දෙයක් පෙන්නුනේ නෑ. බොහොම ලස්සන විදියට ඇඳ පැළඳගෙන හිටියා. හරිම වැදගත් විදියට අමුත්තු එක්කත් කතා කර කර හිටියා. අනේක ડોක්ටර් මෝලිත් බොහොම ආදරයෙන් නන්දනිව මට අඳුන්වලා දුන්නා. පාටි එක ඕගනයිස් කරාට හැමෝම නන්දනිට හොඳ කිව්වා. මේ බලන්න රාජ්දීප්, මටත් ඔයාගේ වයිෆ් ඉස්සරහා එයාගේ හොඳ කියන්න ඔයා මට chance එකක් දෙන්න ඕන. අද ඒ කෙල්ල නිසා කොච්චර සැර කම්බුල් පාරක් තමන් කෑවේ. දෙපාරක්ම තුවාලා වුණා. ඔන්න හැබැයි මම්මගේ පොරොන්දුව ඉෂ්ට කළා. දැන් ඉතින් ඔයාගේ වාරේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි හරි ડોක්ටර් මහේන්ද්‍ර, නන්දිනි වෙන කොහෙ යන්නද? මෙහාටනේ එන්න ඕනේ. ඔයාගේ පැකේජ් එක මෙහෙට ආපු ගමන් මම ඒක ඔයාලට ඩිලිවර් කරන්නම්. හරි එහෙමනම් ඉතින් මගේ ආදරණීය වයිෆ් පිළිගන්න මගේ ගෙදර ටිකක් අස් කරන්න ඕනේ. මම ඔයාලට පස්සේ කෝල් කරන්නම් ડોක්ටර් මහේන්ද්‍ර. බයි. බයි. මාව කෑව. මේ ගෑණි ගෙදරට වෙලා හැමෝගෙම හොඳ අහනවා. මම මෙහෙට වෙලා දුක් විඳිනවා. හරි අපි බලාගමු. මේ රාජ්දීප් තාකුරු කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා මං අද ඔය ගෑනට පෙන්නන්නම්කෝ. ඒ බලන්න එපා නන්දිනි. ඒ බලන්න එපා. ඔය හොඳින් නේද? ඒත් මං හොඳින් නෑ. මං වත් එක තරහින් ඉන්නේ. මගේ හුස්ම තිරුණා වගේ ඔය විතරද දැක්කම. ඔය විදිහට ජීවිතයක් නැති කරගන්න උත්සාහ කරනවද? මෝලි ගැන පොඩ්ඩක් හිතුවද? එයාට මොකක් වෙයි කියලා හිතුවද? එයා මේ සිද්ධිය ගැන දැනගත්තොත් එහෙම ඔයා මේ වගේ දෙයක් කරගන්න ගියා කියලා. කොන මම මේක මෝලිට කියන්නේ. ඔයා කියන්නත් එපා. මට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඒ වෙලාවේ මට ඇහුණ දේවල් හැටියට ප්ලීස් මෝලිට මොකුත් කියන්න එපා. බලන්න නන්දනී. ආයෙත් ඒ වගේ දෙයක් හිතුනොත් එහෙම එකපාරට මාව මතක් කරගන්න. මේ මොහොත මතක තියාගන්න. ඔයා තනි වෙලා නෑ නන්දනී. අපි ඔයා එක්ක ඉන්නවා. හරිද? ප්‍රොමිස්? That's like my good friend. අපි යමුද? කොහෙද යන්නේ දුවේ? දුර ඈතකට. ඒත් අපව ආවා. මිනිහෙක් ඇවිල්ලා ඔයාට බොරුවට චෝදනා කරපළියට ඔයා එහෙමත් යනවද? නන්දිනි කොච්චර මාරුවෙන්ද ඔයා මට ලැබුණේ? ඔයා අපව මාව දාලා යනවද? හරි මන් දන්නවා. එයා හැමෝම ඉස්සරහා කියපු දේවල් ඔයාට කොච්චර හිතුණද කියලා. ඒත් ඒ වෙලාවේ එහෙම දෙයක් වුණා කියලා ඔයා කොහොමද මේ විදිහට මාව දාලා යන්නේ? ඔයා දන්නවද නන්දිනි? මං ඒ කැත මිනිහගේ කම්බුලට පාරක් ගහලා ගෙදරම දෙලියට ඇදලා දැම්මා. මිනිහ නම් කවදාවත් අපේ ගෙදරට එන්නේ නැහැ. අනික එයා කියපු කිසිම දෙයක් අපේ ගෙදර කවුරුත් විශ්වාස කරේ නැහැ. නන්දිනි, ඔයාට කිසිම වෙලාවක තනි තීරණයක් ගන්න බෑ. මම ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. හැබැයි අපහු ඔයා කොහේ හරි ගියොත් මමත් එනවා ඔයත් එක්ක යන්න. ඔයා එහෙම කියන්න එපා. මං කොහෙවත් යන්නේ නැහැ. හොඳයි නම් මං අද එහෙමත් වෙන්නෙත් නැහැ. Promise? Please, Oma, Nanipa. Yamu, අපි ගෙදර යමු.
මොනවාද සිද්ධ වෙන්නේ කියලා මට නම් තේරුම් ගන්න බෑ. මේ ළමයින්ගේ මෝඩකමට මහ කරදරයක් ගෙනලා ගේ ඇතුලට දාගන්න. මෝලියාගේ ආලුකමින් අන්ධ වෙලා ඉන්නේ. කුණාල් අහිංසකයා පාව් මෝලි කියන හැම දෙයකටම කැමති වෙනවා. ඒත් අපි මේ ගෙදර වැඩි හිටියුනේ. අපිවත් තේරුම් ගන්න ඉපේ. මං ඔය නන්දනිව පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක්. එයාගේ හැසිරීම ඒ කාලේ ඉඳන්ම නරකයි. හරියට ඉගෙන ගත්තේවත් නැහැ. එයා මුළු දවසම ඔහේ නටනට රවුම් ගහපු එකයි කළේ. කවුද දන්නේ අම්මා තාත්තා නැති වුණාට පස්සේ මොන නැටුමක් නටලා තියෙනවද කියලා? මං කියන කතාව වැරදිද? මං නම් කියන්නේ දැම්මම එයාව මේ ගෙදරින් එලවලා දාන්න කියලා. මේ අහන්න ආන්ටි. ඔයාගේ කතාව නම් හරියටම හරි. එදා රෑ යාගේ හස්බන්ඩ් හොඳටම බීලයි මෙහාට ආවේ. ඒ වගේ මිනිස්සු මෙහාට යන්න එන්න පටන් ගත්තාම අනෙක් මිනිස්සුන්ටත් කරදරයක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක නේන්නම්. නෑ මම මේ කිව්වේ අපි නම් ඉතින් පවුලේම අයනේ. ඒ හින්දා කමක් නෑ ඉතින්. ඒත් අනිත් අය මොනවා හිතයිද? ඔය කෙල්ල නම් මහා සාපයක්. එයා යන තැනට විනාශයත් අරගෙනමයි යන්නේ. මුලින් මෙයාගේ දෙමව්පියන්ට හරි ගියෙත් නෑ. ඊට පස්සේ සෙමියට. මං නම් කියන්නේ ආවත් දැම්මම මේ ගෙදරින් එලවලා දාන්න කියලා. අම්මේ ඔයාට අතීතේ අමතකද? මෙයා අර රාජ්දීප් නිසා ඔයාගේ යාළුකම අතෑරියා කියන එක? මේ වෙලාවේ හිටියට හොඳම දේ තමයි ඔයා දැම්ම මෙහෙන් යන එක. එයා මහෙන්ද්‍රට විකනවා. ඔයා මේ කරන දේ නම් හොඳ දෙයක් නෙවෙයි. ඔයාටම දවසක මේව තේරෙයි.